අයිබෝන් මිත්‍රවරුනි ඔයාලා බලන්න මෙන්න මේ ඉඩකඩේ අපි නයිමිරිස් සගාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින් මේක සුද්ධ කරගන්න ඕන. ඉතින් මෙතන තියෙන්නේ ගංකුකුල් කූඩය. ඔයාලා බලන්න ඇතුලේ ගංකුකුල්ලෝ ඉන්නවා. ඉතින් මෙයාලගෙනුත් හානියක් නොවන විදිහට මෙතන පර්චස් 5ක් වගේ තියෙන්නේ. ඉතින් මේ පර්චස් 5 අපි පැල දෙක ගානේ නයිමිරිස් පැල 300ක් හදාගන්න හිතාගෙන ඉන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ පැත්තෙනුත් තීරුවක් තියෙනවා. ඒ තීරුවත් එක්ක ගත්තොත් අපිට සාමාන්‍ය මේ වපසරියත් එක්ක පර්චස් 9ක් හෝ 10ක් කවර් කරගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. එහෙම වුණොත් 16 බෑග් එකේ තනි පැලේ ගානේ පැල 300ක් දාන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් කොහොමද අපි ඉස්සරහට මෙතන වගාව කරගෙන යන්නේ කියලා ඔයාලට කඩින් කඩ වීඩියෝ අරන් එන්නම්. මේක පළවෙනි වීඩියෝ එක. ඔයාලට මේ භූමිය තියෙන හැටි පෙන්වන්න මේ වීඩියෝ එක අපි කරන්නේ. ඉතින් මිත්‍රවරුනි දැනට මෙතන යන වගාවන් ඔයාලට පෙන්වන්නම්. එව්වට හානියක් කරගෙනත් බෑ. මෙතන ඔයාලට පේනවා මේ තියෙන්නේ කහ තියෙනවා. ඊට පස්සේ මඤ්ඤොක්ක වගේක් තියෙනවා. මේ ටික කාබනිකව කරගෙන යන්නේ. ඊට පස්සේ ඉඟුරු තියෙනවා අර හරියෙන් හදලා. මම පල්ලෙහාට ගිහලා ඔයාලට පෙන්වන්නම්. මෙතන පොඩි ගැට්ටක් වගේ තමයි තියෙන්නේ. ඉස්සරහට එන්න පල්ලම තිබ්බට වත්තේ පිටිපස්සට යන්න කන්ද තියෙනවා. ඔයාලා බලා ගන්න. පිටිපස්සටම කන්ද තියෙන්නේ. ඉතින් මේ වගේ බෑග් වල හදලා තියෙනවා. කහ බිම හදලා තියෙනවා. මඤ්ඤොක්ක හොඳට හැදිලා තියෙනවා. මෙතන අමු මිරිස් ගහක් තියෙන එක ගහයි තියෙන්නේ හැදිලා. ඉතින් බටු තියෙනවා. ඉඟුරු තියෙනවා. ඊට අමතරව සේර ගහක් තියෙනවා. මෙහා පැත්තේ අපේ නර්සරියක් තියෙන්නේ. ඉතින් මිත්‍රවරුනි මේ සේරම ගත්තොත් අපිට 16 බෑග් එකේ පැල 300ක් වගේ හදාගන්න පුළුවන් වෙයි තනි පැලේ ගානේ. එහෙම නැත්නම් 18 බෑග් එකේ පැල දෙක ගානේ පැල 300කට අපි යන්න හිතාගෙන ඉන්නේ. ඉතින් ඉස්සරහට මේ වගේ වීඩියෝ කඩින් කඩ අරගෙන එන්න. ඔයාලා අපිත් එක්ක රැඳී සිටින්න. ඔයාලට ජයෙන් ජයම වේවා.